මගේ රට වෙනුවෙන්, මගේ ජාතිය වෙනුවෙන්, මගේ ආගම වෙනුවෙන් මා සටන් කරනවා කියලායි පටන් මට ඕනවට නෙමෙයි. දැන් මේක තමයි අපි ඔය තිබුණා කියන පරමාර්ථය. ආගම විනාශ කරන නිසායි ආගම වෙනුවෙන් සටන් කරන්නේ. හැබැයි ආගම වෙනුවෙන් සටන් කරලා ආගම විනාශ කරනවා කියලා මේගොල්ලෝ නිගමනය කරන කට්ටිය කොහෙද හිටියේ? බලකොටු අන්තහාරපුරේ. ලක්ෂ ගාණක් මහරහතන් වහන්සේලා හිටියේ කොහෙද? ප්‍රධාන ස්ථානයේ අන්තහාරපුරේ මහා විහාරය. බෞද්ධ මූලස්ථානයේ ජයගිරි මහ බෝධීන් වහන්සේ. ඒ සීමාවම කොට වෙනවා අධිරාජ්‍ය වෙලා තියෙන කාලෙද? වෙලා අධිරාජ්‍ය. වෙලා රාජ්‍ය. දැන් ආගමට පහර ගහනවා නම් ලක්ෂ ගානට දන් දුන්නේ කවුද? කොහෙන් ගිහිල්ලාද? ඒ ලෝ මහරහතන් වහන්සේලාට දාන දුන්නේ කවුද? ඒ ජයගිරි මහ බෝධීන් වහන්සේලා උදේ කවල්ට ඇවිල්ලා වැන්දේ පිදුවේ කවුද? මහා විහාරෙත් එක්ක 340 ගානක් තිබිච්ච සුළු විහාර. පෝෂණය කළේ කවුද? ඔය බලකොටුවේ ඉන්නයි නේද? එදා එලාර බලකොටුවේ තියෙන අනුරාධපුරේ. ඔයා වෙනදිහා ගිහින් තියා තිබුණා. කාටද කරදරයක් වුණා කියලා තියෙන හාවුදුරුන්ට. එහෙනම් ආගම බේරා ගන්න තිබුණේ මොකද්ද? ලක්ෂ ගානක් මහරහතන් වහන්සේලා දන් දුන්නේ බේරා ගන්නද? දන් දෙන්න සිංහල මිනිස්සු එහෙ ගියා. එහෙම නේද? එහෙනම් මහසෙන් රජුරෝ කියන්නේ කවුද? දෙවල රජ කෙනෙක්ද සිංහල රජ කෙනෙක්ද? මහා විහාරෙත් එක්කලා 340 ගානක් තිබිච්ච විහාර ඔක්කොම ගවලා පුච්චලා අලු කරලා බිම හාලා හිටන් උඳු ඇතුලේ කවුද? එලා රජුරෝ. මහසෙන් රජුරෝ සිංහල රජුරෝ. දැන් මොනවද වෙලා තියෙන්නේ? මොනවද කියා තියෙන්නේ? මොනවද කරන්නේ? දැන් මේ මෙහෙම දේවල් අපි අල්ලගෙන මේ අත්ත වශයෙන්ම අපි නොදන්න පැත්තක. මේ ඉතිහාස කතාවක එකිනෙකගේ පැත්තට පාක්ෂික ගොතපු කතාවක් අල්ලගෙන අපි මෙහෙම කතා කරනවා. මේ අගමුල අපි දකින්නේ නැහැ. මේවා මොනවද කියලාවත් දන්නේ නැහැ. මේ අපි වෙන එකක් එපා. අපිට උඹගේ තාත්තාගේ නම මොකද්ද? මේකයි. තාත්තාගේ තාත්තගේ නම මට පොඩ්ඩක් නම් මතකයි මේකයි. එයාගේ තාත්තාගේ නම ඒක නම් දන්නේ. මුගේ තාත්තාගේ ගම කොහෙද? මෙහෙ. තාත්තා කොහෙ ඉන්නේ? තාත්තාගේ තාත්තා කොහෙ ඉන්නද ආවේ? එයාත් මෙහෙද? එයා නම් මේ පැත්තේ තමයි. එහෙනම් මම නම් ඉතින් දන්නේ. ඔක්කොම හොරියයි. එයාගේ තාත්තාගේ ගම කොහෙද? ඒක නම් අපි දන්නේ. හතරවෙනි පරම්පරාවේ කෙනා කොහෙද හිටියව කවුද දන්නේ? මේ අවුරුදු 200කින් මෙහා එකක් නේද ඉතින් ඔක්කොම. අපේ පරපුරේ අවුරුදු 200ක එක ඉස්සෙල්ලා හිටපු පරපුරේ පරම්පරාව. මොන ගමේද හිටියේ කොහේ ඉඳලාද හිටියේ කොහොමද මේ පැත්ත කියලා ඇහුවෝ. ඕකට උත්තර දෙන්න අපේ මේ සිංහල මිනිස්සු 100කින් හෝ 100න් එකේව පුළුවන්. අපි අපේ පරම්පරාවේ අවුරුදු 200 ඉස්සෙල්ලා අත්‍යවශ්‍ය පරම්පරාව ගැනවත් දන්නේ නැතුව. අපි කොතනින්ද ගත්තේ මේ අවුරුදු 700ක ඈත පරපුරක තිබිච්ච සිද්ධිය අරගෙන මහා වංශයට අරගෙන ගත්තා කියන සිද්ධිය කොච්චර දුර සාර්ථකද? අපි මොනවද දැනගෙන තියෙන්නේ? අපේ පවුලේ තියෙන තොරතුරුවත් අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු තාත්තා මොකද්ද? තාත්තාගේ තාත්තා මොකද්ද? ඒකගේ තාත්තා මොකද්ද අහුවාම ඒ නමවත් දන්නේ නැති අපි. අපි කොහොමද මේ ඊට එහා එකක් දන්නේ? ඉතින් අපි ඒ තරම්වත් දුරක ඉඳලා නැහැ. කවුරු හරි කියපුවා තමයි මත පස්සේ යන්නේ. ඔය මත අතර එක එකනා කියන මතවල කීයක් ඇත්තද කීයක් බොරුද අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් ඕවා නිගමනය කියන අපිට වැඩකුත්. ඕවා නිවන් මාර්ගක් නෙමෙයි. අපිට අවශ්‍ය තියෙන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. ඒක අතීතයේ දැනුත් මතුත් ප්‍රඥාවට ගෝචර වෙන සත්‍යය කියලා තේරුම් ගන්න පුළුවන් ධර්මයක් තියෙනවා. ඒකට අතීත පරපුර දකින්න අවශ්‍යයක් නෑ. කොයි කාලේ ඉඳන් එනවද කියලා අවශ්‍යයක්. ඒක හොඳ ප්‍රඥා ගෝචරයි. ප්‍රඥාවට ගෝචර දහමක් නිසා. ඒක අපි එහෙම දැනගන්න. ඒ දැනගත්තට පස්සේ අපිට ඒ තුලින් ගත යුතු ප්‍රයෝජන අපි මිදෙනවා මිසක්. ඒ යථාර්ථය දැනගෙන අසාරත්වයේ දැනගෙන අසාරත්වයේ මිදලා නිවන් අවබෝධ කරනවා මිසක්. ඊට එහායි මේ ඔක්කොම උද්දාම විතරයි. ඔක්කොම දෘෂ්ටි. යථාර්ථයක් කවදාවත් නිවන් අපිට ඉන්නේ නැහැ. ඒකයි කාරණේ.